ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගුරු ගෝල සම්බන්ධතාවය කොච්චර අපූර්වද කියලා. ඉතින් මම මේ වෙද්දී අධ්‍යාපනය ලැබපු සහ ලැබමින් ඉන්න හැම ගුරුවරයෙක්ම වගේ මට දෙවි කෙනෙක් වගේ. අපි ගුරුවරු කියලා හඳුන්වන්නේ අපේ අම්මා තාත්තා ගාවට අපිට මව්පියන් වගේ ඉන්න, අපේ හැමදේම බලන, අපිව දැනුමින් පෝෂණය කරන පුද්ගල කොට්ටාසයකට තමයි අපි ගුරුවරු කියලා සලකන්නේ. ඉතින් මේ ගුරුගෝල අපූර්වත්වය කොච්චරද කියනවා නම් දැන් ඒකට හොඳම උදාහරණය තමයි මම මගේ දැන් පාසලේ විදුහල්පතිතුමා මමයි සීයයි ගියා විදුහල්පතිතුමාට මගේ පළවෙනි පොතේ ආරාධනා පත්‍රය දෙන්න. ඉතින් අපි හිතුවේ විදුහල්පතිතුමා එන්නේ නැති වෙයි කියලා. නමුත් විදුහල්පතිතුමා එතුමාගේ වටිනා කාලය වැය කරලා මගේ පොතේ වැඩසටහන ආරම්භයේ සිට අවසානය වෙනකම් ඉඳලා තමයි එතුමා පිටත් වුණේ. ඉතින් අන්න ඒ වගේ ගුරු කොට්ටාසයක් තමයි මට ඇසුරු කරන්න ලැබුණේ. ඒක මම වාග්ය කොට සලකනවා. ඉතින් ඒ වගේම මගේ සීයත් එක්තරා ආකාරයෙන් මට ගුරුවරයෙක්. සීයා මට කියලා දුන්නා ඔය ගුරුගෝල සම්බන්ධතාවය ඇසුරෙන් හරි අපූර්ව ලස්සන ජාතක කතාවක්. මේ ජාතක කතාව තමයි 550 ජාතක පොතේ නගුලිස ජාතක කතාව. ඔන්න බරණැස් නුවර දිසාපාමොක් ඇදුරුතුමේ වාසය කරා. ඉතින් මෙයාට හිටියා හරි අපූර්ව ගෝලයෙක්. මේ ගෝලයා දිසාපාමොක් ඇදුරුතුමාට හරි ආදරෙයි. බැල මෙහෙකම් කරගෙන දිසාපාමොක් ඇදුරුතුමාට සලකනවා. හැබැයි මේ ගෝලයාට ඉගෙන ගන්න බෑ. හරි දිසාපාමොක් ඇදුරුතුමා හරි කනගාටුවෙන් තමයි පසු වුණේ. මට මෙච්චර සලකන ගෝලයට ඉගෙන ගන්න බැරි එක ගැන. දිසාපාමොක් ඇදුරුතුමා හිතනවා කොහොම හරි මෙයාව උගතෙක් කරන්න ඕන. ඔන්න දැන් ගෝලයට කතා කරලා කියනවා හෙට උදෙන්ම කැලෑවට පිටත් වෙන්න. කැලෑවට ගිහිල්ලා කැලෑව නිරීක්ෂණය කරලා කැලෑවේ තියෙන දේවල් ඇවිල්ලා මට කියන්න. හොඳයි ගුරුතුමනි කියලා ඔන්න දැන් ගෝලයා පසුවදා උදෙන්ම ගිහිල්ලා ඔන්න දැන් මෙයා මුලින්ම දකිනවා නායකව. ඔන්න ඊට පස්සේ එහෙම්මම ඇවිල්ලා ගුරුතුමාට කියනවා ගුරුතුමනි මම නායකව දැක්කා. ගුරුතුමා කියනවා නයා මොන වගේද? නගුලිසක් වගේ. හරි ඇත්තනේ. ඉතින් ඔන්න ගුරුතුමා සතුටු වෙනවා මගේ ගෝලයාටත් හොඳට දැනුම තියෙනවා කියලා. ඔන්න දැන් ආයෙ කියනවා හෙටත් උදේට යන්නකෝ. ගිහිල්ලා පළවෙනිවම දැක්ක දේ ඇවිල්ලා මට කියන්න. ඔන්න ගෝලයා දෙවනි දවසෙත් යනවා. දෙවනි දවසේ දකින්නවා අලියෙක්ගේ හොඬ වැලක්. ඔන්න ඒකත් ඇවිල්ලා කියනවා. අලියෙක්ගේ හොඬ වැල මොන වගේද කියලා ඔන්න ගුරුතුමා අහනවා. ගුරුතුමනි අලියෙක්ගේ හොඬ වැල නගුලිසක් වගේ. ඔන්න ඉතින් මේ ගුරුතුමා ඒත් හරිනේ ඉතින් නගුලිසක් වගේනේ. ඔන්න තුන්වෙනි දවසෙත් යවනවා කෝකටත්. ඔන්න ඊට පස්සේ තුන්වෙනි දවසේ දකින්නවා උක්දණ්ඩක්. ඒකත් ඇවිල්ලා කියනවා. ඔන්න ඒකත් මොන වගේද කියලා ඇහුවාම නගුලිසක් වගේ. ඔන්න දැන් ගුරුතුමාට හිතෙනවා දැන් මෙයා මේ නගුලිසක්ම කියන හින්දා ගුරුතුමා කිරිබත් හදලා යවනවා ගිහිල්ලා කැලෑවට ගිහිල්ලා කාලා එන්න කියලා. ඔන්න දැන් ගෝලයා ගිහිල්ලා කිරිබත් ටික කාලා එනවා. ඔන්න දැන් ගෝලයාගෙන් අහනවා කිරිබත් මොන වගේද? දැන් අර පුරුදුනේම නගුලිසක් වගේනේ. කිරිබත් ගුරුතුමනි නගුලිසක් වගේ. ගුරුතුමා එතනින්ම හිතා ගන්නවා මෙයා නම් සුදුසු බැල මෙහෙකම් කරන්නම තමයි. මෙයාට කවදාවත් ඉගෙනගෙන හොඳ තැනකට යන්න බෑ. ගුරුතුමා එතනින් තේරුම් ගන්නවා මේ ලෝකේ හැමෝටම ඉහළට යන්න බැරි බව. ඒකට හොඳම උදාහරණය තමයි අපේ රටේ ගොවියොත් ඉන්නවා, වෛද්‍යවරුත් ඉන්නවා.
මේ රටේ වෛද්‍යවරු විතරක් හිටියොත් කෝ කන්න හාල්. ඒක තමයි කියන්නේ අපේ රටේ අපි හැමෝම හැදිලා තියෙන්නේ අපිටම කියලා අනන්‍ය වෙච්ච හැකියාවක් තියෙනවා. දැන් මට සාහිත්‍ය පුළුවන්. ඒ වගේම සමහර කට්ටියට ඉංග්‍රීසි පුළුවන්. එකිනෙකාට ආවේනික ශෛලීන් වලට හැකියාවන් තියෙනවා. ඉතින් මේ ගුරුගෝල සම්බන්ධයේ අපූර්වත්වය, ඒ වගේම ගුරුවරු කියන්නේ මොන වගේ කොට්ටාසයක්ද? මේ ජාතක කතාව හොඳයි නම් මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න, තවත් කෙනෙක්ට දැනුම සපයන්න, ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන්.